Sutiyampi dhammang saranang gacchāmi.
විපුලසේක පටාභි හාරුන් ආරුංචසාර වරසං වරසීලවන්තං වන්තං ගතං සමිත සංඝ තමන්ගේ ඉස්සරහා අද ඉඳගෙන ඉන්නේ තමන්ගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ. ඉතින් අපි දෙමව්පියන්ට ආරාධනා කරන ඔය දේවාභරණයක් පළඳවන්න සූදානම් වෙන්නේ. තමන්ගේ ආදරණීය දියණියගේ පාද ඔය වතුර ටිකකින් පොඩ්ඩක් සෝදලා පිරිසිදු කරන්න. ඔන්න පුතේ මතක් වෙනවා අවස්ථාවක්. පුංචි කාලෙත් ඔය වගේ තමයි. රෝස පාට ඔයාගේ පුංචි කකුල් දෙක අත් දෙක ඇඟපත සෝදලා සුවඳට ඔයාව නාවල පරිස්සමෙන් අම්ම රෝස මලක් වගේ බලාගත්තා. අදටත් ඔයා වැඩි නෑ. ඔයා කොයි තරම් වයසින් මුහුකුරා ගියත් ඔය තාත්තට අම්මට ඔයා පුංචි දියණියක්. තමන්ගේ ආදරණීය අම්මා තාත්තා ඇස් දෙක වගේ බලා ගන්නවා කියලා. මොකද මේ සියලු පහසුකම් අද ඔයාට ලැබෙන දෙමව්පියෝ හින්දා. ඉතින් මේ දෙමව්පියන්ගේ ගුණ වර්ණාව කියලා නම් කරන්න බෑ. සුබ නැකත උදා වුණා සිලම්බු කළ දීම සිද්ධ කරමු. බවතු සබ්බ මංගලං සබ්බ දේවතා සබ්බ බුද්ධාං සදා සොත්ති භවන්තු තේ. බවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ. බවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. ආයුවණ්ඩකෝ ධනවණ්ඩකෝ සිරිවණ්ඩකෝ යසවණ්ඩකෝ බලවණ්ඩකෝ වන්නවණ්ඩකෝ සුඛවණ්ඩකෝ හෝතු සම්පදා. දුක්ඛරෝග භයාවේන සෝකා සම්පේ පද්දවා අනේකාන්තරායාපි විනසත්තුක තේජසා. ජයසිද්ධි ධනන්නාවං සොත්ති භාග්‍යං සුඛං බලං සිරියාඋච වන්නෝච භෝග බුද්ධේච යසවා සතවස්සාචායෝච ජීව සිද්ධිච්ච හෝතු තේ. ජයෝ අවසර ගන්නේ පළමුව බුදුන් වඳිමින දෙවනුව දෙවියන් නමෙද අවසර පතමින ගුරුවා නමදිවි දෙවනුව වරම් ගනිමින මෞගේ අවසර පාතවමින සෝකරියකට මං පෙම්බැන්දයි නොතයේ තනුවට කීකීවයි නොබ රහසක්බෝ ආලය හිරිවටන කතාගනි සීපවයයි.
දෙකේ කතාව දැන් හරි උඩඟුයි දවුල් පදයයි ඇහැ කොනකින් හරි කදිමයි දුවයන් අනිකට දැන් සොකරී බලන්තාලෙන් ආලෙන් ආලෙන් ටික ටික වාටුර ආරගෙන පොල් කටුවකට නාවපු අයුරු මට කයියගේ උකුල මට අම්මේ ඔබේ පාපියුමන් සිඹින කොට වැටෙනවා කඳුළු මගේ දැසින් ඔබේ නාමට අල්ලා සෙමින් සූරතල්ලුණු මගේ අත මිදුල වටේ සෙල්ලම් කරනවා ඇත සිහිවන විටදි පියතුම ඔබේ පුරුදු අත නුඹ එන තුරාදෙන් මග හිඳ බලාමන් යන තැන මදාරම් මල් පිපිලා නුඹ එන තුරාදෙන් මග හිඳ බලාමන් යන තැන මදාරම් මල් පිපිලා නුඹ එන තුරාදෙන් මග හිඳ බලාමන් යන තැන මදාරම් මල්